අර ඊයේ දැකපු ඇක්සිඩන්ට් එක පොඩි උන් දෙන්නෙක් කියලා ටේලර් එක හැප්පෙන්නේ මම හරියට දැක්කා. ඒක බලන්න බෑ. බලන්න තරම් අපි කොච්චර පව් කරලාද කියලා හිතන්නේ දැක්කම. එතකොට උන් ඉතින් අනේ පව් ඉතින් අහිංසක දරුවෝ උන් ඉපදිලා කරුමෙට ඒකේ කියන්න තියෙන අර ඒ ලොකු ඉස්කමල් එකට පිටිපස්සක් තියනවා කියනවත් උන් දන්නේ නැතුව ඇති. එහෙමනම් අර තප්පර 10ක් විතර ඈතට ඊටත් වඩා ඈතට පේන ඒ ලොකු උඩුවට මේක පිටිපස්ස කෝ කියලා හිතනවනේ. ඕනෙකුට හිතනවා. උන් දන්නේ නැහැ එහෙම එකක්වත් තියෙනවා කියලා. අද ඔය හඳාගෙන පුණාට අම්මලා තාත්තලාගේ වැරදි. දැන් හදන්නේ දරුවෝ අපේ හදන්නේ උන්ගේ පාඩුවේ ඉන්න කාටවත් කරදරයක් නැහැ කියලා ගෙවල් ඇතුළේ දාගෙන බොයිලර් ක්‍රමයට. බොයිලර් එකක් හදලා ඔළුව හයිබ්‍රිඩ් වෙලා උඩු එළියට වැටුනහම මොකවත්ම දන්නේ නැති එකෙක් එළියට වැටුනහම මෙවුව වෙනමයි. වගකීම අනිවාර්යෙන් දෙමාපියන්ගේ. ඒක මිනී මැරුමක්. මං හඳුන්වා දෙන්නේ. දරුවට බයික් එක දෙන්න ඉස්සෙල්ලා දැනගන්න ඕන දරුවගේ මානසික මට්ටම. පිස්සෙකුට පිහියක් දුන්නා වගේ. උන් ගනින්ද කටයිද කට එන ගනීද මුකුත් දන්නේ නැහැ. දෙමාපියෝ මහන්සි වෙන්නේ දුක් විඳින්නේ දරුවන්ගේ හීන හැබෑ කරලා උන්ට අපිට නැති වෙච්ච ලස්සන ලෝකේ හදලා දෙන්න තමයි. එහෙම කියලා උන්ම විනාශ වෙන තැන දෙන්නේ හේතුවක් තියෙනවා. ඉතින් අපි පොඩි කාලේ හැදුනා හිරියම්මලා හිටියා අපිට අම්මලා තාත්තලාට බලන්න අපිටත් වෙලාවක් තිබ්බේ නැහැ තමයි. අයියා හිරියම්මලා හිටියන අපිත් එක්ක දැන් හිරියම්මලා නැහැ. හිරියම්මලා ස්මාර්ට් ෆෝන් ලෝකෙට ගිහිල්ලා දරුවෝ එයාලගේ තුරුලෙන් අයින් කරා. එයාලගේ තුරුලේ හිටියොත් දරුවෝ එයාලට අනිත් ඒවා කරන්න බැරි වෙන හින්දා. දැන් ලෝකෙ අද වර්තමානයේ එකයි වෙලා තියෙන්නේ. ඉතින් මේ අපි පොඩි කාලේ මතකයි මට කිරියම්ම කියනවා වදිනවා කියන්නේ ඩිංගයි. කොච්චරයි කියේ. ඒ කිරියම්මගේ වචනේ කොච්චර අපි මොනවා හරි ගෙහිඩි වැඩක් කරන්න ගියොත් ওই වචනේ කියනවා. ඒක හැමදාම මතක තිබුණා මට. ඊට පස්සේ අවුරුදු 30කට විතර පස්සේ කොළඹ ගිහිල්ලා සයිට් වල වැඩ කරනකොට ලොකුවට ගහලා තිබුණා ඔය වෝටර්ෆ්‍රන්ට් සයිට් එකේ don't learn safety by accident. අපි මොකක් හරි වෙච්චාම කියනවනේ ඕකෙන්වත් ඉගෙන ගනී කියලා. අර එක ගහලා තියෙන එහෙම ඉගෙන වැඩක් නැහැ කියලා. එහෙම ඉගෙන ගන්න එපා. ඊට ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. ඔන්න ඕක ඔලුවට දාන්න ඕන. ඒක පොඩි දෙයක් නේ ඔලුවට දාන්න ඕන දරුවන්ගේ. මොනම හිතුවක්කාරයෙක් වුණත් නහයට අහන්න නැති එකෙක් වුණත් ඒක ඔලුවේ තිබුණා නම් ඊළඟට දරුවන්ගේ මනසේ තියෙන්න ඕන තමන්ට වගේම තමන්ගේ ජීවිතේට වගේම තමන්ගේ අම්මට තාත්තට තියෙන ආදරේ. ඒ ලැංගතුම එහෙම තිබුණා නම් මම මෙහෙම ගිහින් මෙහෙම විනාශයක් වුණොත් හැප්පුණොත් මරුණොත් අපේ මගේ අම්මලා තාත්තලා පව්. අනේ කියන ඒ සානුකම්පිත හැඟීම නෑ දරුවන්ගේ. දරුවෝ අර මං කියන එකයි හයිබ්‍රිඩ් වෙලා ඉන්නේ කියලා. නිකන් ඝාතක කළා වදලා ලෝකෙට පේන්න හදලා එළියට දාලා වැඩක් නෑ. ඒකනේ අද වෙලා තියෙන්නේ. තරංගෙට වැටෙලා දෙමාපියන්ගේ ලෝකෙ දරුවන්ගේ ලෝකෙ එළියට වැටිච්චාම රටක් ලෝකයක් ගැන දන්නේ නැතුව ඒකයි වෙලා තියෙන්නේ. සාවිලින් අර අහිංසක ජීවිත නේද? කර්මයක් තියෙනවා නම් කොහොමද ඉතින් ගෙවන්න වෙනවනේ. අරන් මාපු දරුවෝ. ඉස්සරහට ඉතින් අපිට කියන්න දෙන අපිටත් හොඳ පාඩම් ඉතින් දරුවෝ දෙමව්පිය හැටියට ඊට වඩා අවදියෙන් ඉන්න ඕන. ඉස්සරහට මේ සමාජෙ මොනවද වෙන්නේ කියන එක නේද?